අපි එහෙනම් කතා කරමු යම් කාරණාවක්. අය වඩා බහූත ගැන පොඩ්ඩක් එහෙනම් කතා කරමු නේද? දැන් බහූත දේශනාව ඇහුවා නේද එදා අන්තිමට? ඒතර බහූත දේශනාව අහලා ඔබට පුළුවන් වුණාද පිටින් බින්දුවක් හරි ඔක ඇප්ලයි කරන්න ජීවිතේට? බහූත දේශනාව ඔබ හරියට තේරුම් ගත්තා නම් දැන් හැබැයි ඔය වචනේ පරිස්සමට පාවිච්චි කරන්න. කවුරු හරි මොනවා හරි කියනකන් ඉඳලා බහූත කියන්න එපා. මොකද ඒකේ අර්ථයක් තියෙනවා විකාර. විකාර තමයි. නමුත් ඒක එකපාරට මොකක් හරි කියනකන් ඉඳලා ඔය බහූතයන්නේ ඔයා ඔය කිව්වේ. එහෙම කියන්න එපා. ඔබ හිතන්නේ. මොකද සමාජයේ බහූත කියලා කියනකොට ටිකක් ඒක වැරදි අර්ථයකට යන්නේ ඒක. පරිසංගෙන් ඔය වචන පාවිච්චි කරන්නේ. ඒකයි නේද? ඊට තරහකාරීව හදාගන්න එපා. ඔය කොහේ හරි තැන කවුරු හරි මොකක් හරි කියනකන් ඉඳලා ඔයා ඉතින් ඔය බහූතයන්නේ කිව්වේනේ. කියනකොට ඊට පස්සේ බලාගත්තා ඊට පස්සේ වෙන දේ ඔබට. පිළිදෙන බහූත දේශනාව හරියට ඔලුවට ගත්තා නම් ඒක ඔබගේ ජීවිතේට ඇප්ලයි වුණා නම් මේ වෙනකොට ඔබට කිසිම තරහකාරයෙක් නැහැ හිතේ. ඒක කියන්නේ පිළිදෙන මේවා ඔබ හරියට ඇප්ලයි කරගන්නවා නම් ජීවිතේ ඔබ නිදහස් වෙනවා. තරහකාරයෙක් නැත්තම් තරහකාරයා විනාශ කිරීම උදෙසා හම්බ කරන්න ඕනේ. තරහකාරයට වඩා ටිකක් උඩින් ඉන්න හම්බ කරන්න ඕනේ. ජීවිතේ විනාශ කරගන්න ඕනේ නැහැ. ඒක තරහකාරයා විනාශ කරමින් යනුවෙන් සිතමින් කරන වෛරී සහගත චේතනා හරහා නැගෙන පාපේ. විනාශ කරන්න දෙයක් කළා නම් ඒකෙන් නැගෙන පාපේ. ඔක්කොම නැති වෙනවා. මේ අවබෝධය. ඔබගේ හිතවල තරහවල් ඇති වෙනතනේ. ඌ මට ද්‍රෝහි වුණා. යාළුවෙක් ගැන වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා බිරිඳ වෙන්න පුළුවන්. ඌ මට ද්‍රෝහි වුණා. ඔන්නෝවා. ඒ කියන්නේ පිටුනේ. Tamanට වෙච්ච පොරොන්දු කඩපු අවස්ථාව. ඔබට පොරොන්දුවක් වුණා ඒක කැඩුවා. අන්න එදා පටන් ඔබගේ හිතේ තියෙන අපේ ලොකු තරහක් සමහර වෙලේ. සල්ලි දෙන්නම් කියලා දුන්නේ නැහැ. සල්ලි දෙන්නම් කියලා පොඩ්ඩයි දුන්නේ. එනවමයි කියලා ආවේ නැහැ. මතක් කරලා බලන්න. ඔබ තියෙන පොඩි පොඩි තරහවල් ටික මතක් කරලා බලන්න. ඔබ ටිකක් තරහ මිනිස්සෙක් කියන කැමති නැති මිනිස්සෙක්. අන්නේ මිනිස්සෙත් එක්ක කැමති නැති වෙන හේතුව මොකද්ද? ඒක බැලුවම ඔබට තේරෙයි. මට අර සල්ලි ටික දෙන්නම් කියලා දුන්නේ. ඒකෙන් මම ලෝක අමාරුවක වැටුණා. එහෙනම් මට ඔක පෙන්වන්න බෑ. ඔන්නෝම මේ ඇති වෙන්නේ. අද ඔබ ඒ වෑ පිටුනේ වැරද්ද පටවලා තියෙනවා එක්තරා මිනිස්සෙකුට. කොහොමද ඒක තමයි විදිය. අවිද්‍යාව හැමතිස්සෙම අවිද්‍යාවට නෙමෙයි පිටුනේ පටව ගන්න වැරද්ද. අවිද්‍යාව වැරද්ද පටවන්නේ හැමතිස්සෙම අවිද්‍යාව නිසාම ජනිත වෙච්ච තව මිනිස්සෙකුට. අවිද්‍යාව විසින්ම හදපු ලෝකයක් තියෙනවා. ඒ ලෝකෙ මිනිස්සු ඉන්නවා. අන්නේ මිනිහෙකුට තමයි වැරද්ද පටවලා තියෙන්නේ. අද මේ මිනිසයා තමයි ඔබගේ තරහකාරයා. තරහකාරයෙක් ඉන්නවනේ. එයාත් එක තමයි ඔබ අමනාප තරහ ඔක්කොම තියන්නේ. ඒකට හේතුව එයා දෙන්නම් කියලා දුන්නේ. එන්නම් කියලා ආවේ නැහැ. යන්නම් කියලා ගියේ නැහැ.
කියපු දේ කළේ නැහැ. දැන් ඔක ඇත්ත නැත්නම් හරියට තේරුම් ගමු. මේකදනේ මේ ලෝකේ එක අවස්ථාවක් තියෙන්නේ. ඊටු ඔක්කොම තියෙන හිතේ. එක පොයින්ට් එකයි තියෙන්නේ. ඊටු ඔක්කොම හිතේ තියෙන්නේ. අර අපි ජීවිතය ගැන කිව්වේ. ජීවිතේ එක පොයින්ට් එකයි තියෙන්නේ. මේ වෙලාව විතරයි තියෙන්නේ. මේ හේතුන් පටිච්ච සම්භූතං ඔන්න ඔච්චරයි තියෙන්නේ. ඔන්න ඔක අවස්ථාව. ඊටු ටික ඔක්කොම තියෙන්නේ හිතේ. ලෝකේ ඒක භූතයි. හිතේ තියෙනවා බහුභූත. බහුභූත කියලා කිව්වේ වෙන්න පුළුවන් ගොඩක්. දැන් ලෝකේ වෙන්නේ එකයි. ඒක නිසා ලෝකේ කවදාකවත් ප්‍රෙඩික්ෂන්ස් නැහැ. අනුමාන කිරීම කියලා જાතියක් නැහැ ෆින්ගත් ලෝකේ. ලෝකේ තියෙන්නේ හේතුන් පටිච්ච සම්භූතං. අනුමාන කිරීම ටික ඔක්කොම හැදෙන්නේ හිතේ. මේ පෑන වැටෙනවද නැද්ද? දෙකක් තියෙනවා. නමුත් ලෝකේ දෙකක් එකපාර වෙන්නේ නැහැ. දෙකක් එකපාර වෙන්න බෑ. වෙන්නේ එකයි. නමුත් හිතට එනවා දෙකක්. දැන් අවුරුද්දට කැට ගැහුවනම් කැට ගැහුවද අවුරුද්දට? ඉතින් පොලිසියෙන් ඉඳ දීලා තිබ්බ අවුරුද්දට විතරක් කැට ගහන්න මතකද? ඉතින් කොල්ල හුරුට් එක දාලා කැට ගහනවා. කැට ගහනකොට කැටේ වැටෙන්න පුළුවන්. මූණත් හයක් තියෙනවා වැටෙන්න පුළුවන් කීයද? එකයි. එකයි වැටෙන්නේ. ඒ වැටෙන්නේ ඒකට අදාළ හේතු ටික ආවට පස්සේ. හේතුන් පටිච්ච සම්භූතං. ඔච්චරයි තියෙන්නේ. හේතුන් පටිච්ච සම්භූතං විතරයි තියෙන්නේ. නමුත් අපිට හිතනවා එකෙන් 6ක් ඒ කියන්නේ තව 5ක් අමතරව වැටෙන්න පුළුවන් කියලා. ඔය මොකක් හරි එකක් වැටේ කියලා. ඒ ඔක්කොම හිතන ඒවා. ඒක කිව්වේ අන්න එහෙම හිත විසින් හිතන කොටසක් තියෙනවා. මේක භූත වෙයි, මේක භූත වෙයි, මේක භූත වෙයි, මේක භූත වෙයි. භූත කියන්නේ පහළ වීම. මේක භූත වෙයි කියලා පින්තුනේ හිතට හිතන කොටසක් තියෙනවා. අන්න ඒවා මොන භූතද? බහු භූත. හැබැයි වෙන්නේ ඒක භූත. හේතු ටික ගැලපුණා ඵලය හැදුණා. එහෙනම් හේතු ටික ගැලපෙන කල්ම මේ විශ්වයේ කිසි තීන්දුවක් නැහැ. විශ්වයේ තීන්දුව එන්නේ හේතු ටික ගැලපුණාට පස්සේ. ඒක පෙරපසු නොවි සිද්ධ වෙනවා. හේතු ටික ගැලපිච්ච ගමන් පෙරපසු නොවි ඵලයේ विद्यमान වෙනවා. හේතුන් පටිච්ච සම්භූත. ඊටු ටික හැමතිස්සෙම සිද්ධ වෙන්නේ ওই හිතවල. එහෙනම් හොඳට මතක තියාගන්න. පිළිතුරේ ඔබගේ හිතවල තමයි ඔය බහුභූත කියන එක හැදෙන්නේ. මේ විශ්වයේ බහුභූත කියලා જાතියක් නැහැ. එහෙනම් හිත තියන ඔබ පරිස්සමෙන් ජීවත් වෙන්න ඕනේ. ඒක මේ නිවන පිළිබඳ ප්‍රශ්නයක් එන්නෙම හිත තියන අයට. ඒ කියන්නේ හිතවලට හිත තියන අයට නෙමෙයි හිතවලට. නිවන පිළිබඳ ප්‍රශ්නේ තියෙන්නේ. හිත නොවන කිසිම දෙයකට නිවන ඕනේ නැහැ. ඒ නිවන් දැකීමේ අවශ්‍යතාවයක් නැහැ. හිත නැති දේවල් වලට. හිත තියෙනකොට තමයි නිවනේ අවශ්‍යතාවයක් එන්නේ. මොකද හිත තියෙනකොට තමයි අර ස්වභාවික තත්වෙන් ඈතට යන්න පුළුවන්. ඒ කියන්නේ බහුභූත වෙන්න පටන් ගන්න හිතවල. හිත නැති අනිත් හැම තැනකම ඒක භූතම තමයි තියෙන්නේ. දැන් ගහකින් ගෙඩියක් වැටෙනවා. ගහකින් ගෙඩියක් වැටෙනවා කියන එකට මට කියන්න
ගහෙන් ඇහුවොත් එහෙම සම්භාවිතාව කීයද කියලා. ගහකින් ගෙඩියක් වැටෙන එක සම්බන්ධව සම්භාවිතාව. ගහට සම්භාවිතාව කියලා එකක් නැහැ පින්වතුනි. මොකද විය හැකියාවල් මොකුත් නැහැ ගහට පින්වතුනි. තියෙන්නේ මොකද්ද? හේතු ටික ගැලපුණාම ගෙඩිය වැටුණා. ඔච්චරයි. ගෙඩිය වැටෙයිද නැද්ද? දකුණට වැටෙයිද? වමට වැටෙයිද? ඒ ඔක්කොම බහුබූත. එහෙමත් හිතකින් ගොඩනගන්න පුළුවන් දේවල්. වැටුණාද කියප එක හිතකින් ගොඩනගන්නේ ඔෆෙන්. හිතට පුළුවන් ඔන්නම මේව ගොඩනගන්න. ඔය හිතින් ඔය ගොඩනගන ඔක්කොටම කියනවා බහුබූත කියලා අපි. හැබැයි අර විකාර කියන බහුබූතේ නෙමෙයි මේ කියන්නේ. ඒ බහුබූත එකම භූතයක් උදෙසා විවිධ මත. අපි ගමු උදාහරණයක්. කවුරු හරි ඔබට රුපියල් 5000ක් දෙනවයි කිව්වා. රුපියල් 5000ක් දෙනවයි කිව්වා. එයාගේ නෝනා ඊට පස්සේ දවසේ කතා කරලා ඔබට කියනවා නෑ ඒක දෙන්නේ නෑ කියලා. ඔබට ලැබෙන්න තිබිච්ච රුපියල් 5000 නැත නැවැත්තුවේ කවුද? ඕකේ ඉතින් ඔච්චර කල්පනා කරන්න දෙයක්. ස්වාමි පුරුෂයා 5000ක් දෙන්නම් කිව්වා. එහා ගෙදර ස්වාමි පුරුෂයා. ඊට පස්සේ දවසේ ඒ එහා ගෙදර නෝනා කතා කරලා කියනවා නෑ ඒ දෙනවා කිව්ව එක දෙන්නේ නෑ මං කියලා. ඒක නිසා ඔබට හම්බුනේ නෑ. ඔබට ලැබෙන්න තිබිච්ච 5000 නැති කලේ කවුද? උත්තරේ කියන්න හරියට ඒ කිව්වහම ඊට පස්සේ මං අහනවා ඊළඟ ප්‍රශ්නේ. නැති කලේ කවුද? හොඳටම විශ්වාසයි නේද ඔය කියන උත්තරේ? කවුරුත් නැහැ. එහෙනම් දැන් එයත් එක තරහයි. ඇයි කට කැරිච්ච කතා කිව්වේ? ඒ මිනිහනම් දෙවියෙක් වගේ මිනිහෙක්. අර කෑණි යස්සනියා. ඔය කටවල් කිව්වද නැද්ද ඔය જાතිය ඒවා? ඇයි? මේ එහෙනම් එහෙම කිව්වේ. හොඳට බලන්න පිටුනේ. මහත්තයා 5000ක් දෙනවා කිව්වා. නෝනා බෑ කිව්වා. අසිහියෙන් හිතුවොත් හෙවත් මේ ලෝක සම්මතයේ හිතුවොත් ලෝකයා දන්න දේ හිතුවොත් අපිට ලැබෙන්න තිබිච්ච 5000 මේ ගෑණි මකලාද නැති කළා. ඔන්න බහුබූතවල විපාක වෙන. ඔබගේ මානසික ශාන්තිය සහ මුලින්ම විනාශ වෙලා යනවා. ඔය බහුබූත නිසා. අපි හිතන අපි ස්වාමින් වහන්සේලා මේ වගේ වැඩ පිළිවෙලක මොකක් හරි වැඩ පිළිවෙලක් කරන ස්වාමින් වහන්සේලා දඬුවමක් දෙන්න හොඳ ක්‍රමයක් තියෙනවා. දහම දන්නේ නැත්තම්. ඒ තමයි කවුරු හරි කෙනෙක් කතා කරලා කියනවා ඔබ වහන්සේලාගේ මේ වැඩසටහන ගැන පැහැදිලිලා ඉන්නේ.
ඒකට අපි ලක්ෂ 10ක් දෙනවා. කම්පැනි එකෙන් කියනවා. ඊට පස්සේ හවසට කතා කරලා කියනවා මැනේජ්මන්ට් එක චේන්ජ් වුණා. ඒක දෙන්න විදිහක් නැහැ. එතකොට අර ස්වාමීන් වහන්සේලා ටිකට හිතනවා නම් දැන් මම අපේ ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරනවා. මොන හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් මම ඕක බාර ගන්නම්. බාර අරගෙන තව කෙනෙක් කියන්න පුළුවන් ඒ පවුලෙම කෙනෙක් කියන්න පුළුවන් නෑ අපිට ඒක කරන්න බෑ කියලා. අපි තරහ වෙනවා ඔයගොල්ලෝ. අපි තරහයි ඔයගොල්ලොත් එක්ක. එහෙම කියන්න පුළුවන්. එතකොට දහම අවබෝධය තිබුණ නැත්නම් මකිනවද? අන්න හිත රිදෙනවා. හිත රිදෙනවා. තරහ මරහ පැත්තකින් තරහ වෙන්නේ නැහැ කියලා හිතමු ස්වාමීන් වහන්සේලානේ. හිත රිදෙනවා. දෙයක් නැති වුණා වගේ දැනෙනවා. පිටුතුනි මේ චීවරේ දරාගත් අයට එහෙමවත් දැනෙන්න හොඳ නැහැ. මම ඒකයි කියන්නේ ඔබ දකින්න භාග්‍යතුන් වහන්සේ වෙනත. හරියට දැක්කනම් ඔබ භාග්‍යතුන් වහන්සේ. පුතේ ලැජ්ජා හිතේ. තාමත් මොකද උතන කරන්නේ කියලා. පුදුම ආරක්ෂාවක් දෙන්න පිටින්. නැත්තම් පීඩාව කොච්චරද කියන්නේ. ඔබ හිතන්න පරම්පරාවේ මාලයක් තියෙනවා ආච්චි අම්මා ගාව. ආච්චි අම්මා කිව්වා ඔයාට දෙන්නම් පුතේ මම මේ. ඊට දවස් 5කට විතර පස්සේ නැන්දගේ දුව ඒක කරේ දාන් යනවා. ඔයාට කොහමද ආවද? ආච්චි අම්මා මට දුන්නා. දැන් හිත රිදෙනවද නැද්ද වගේ? හිත රිදලා විතරක් නතර වෙයිද? සීනි ගම යන්නේ නැද්ද? ඕක මරණකුණුත් තියෙන ඔබගේ හිතේ. ඔබට දෙන්නම් කියපු ඉඩම් දුන්නේ නැති ඒවා මරණකුණුත් තියෙන ඔබගේ හිතේ. බලන්නේ නැද්ද කියලා? පුදුම සහනයක් භාග්‍යතුන් වහන්සේ අපිට දෙන්නේ. අවබෝධ කරලා දීලා. මහත්තයා 5000ක් දෙන්නම් කිව්වා. නෝන බෑ කිව්වා. මේ ඔබට වෙච්ච සිදුවීම. මහත්තයා නම් දෙයියෙක්. නෝන යක්ෂණී. මොකද හිතේ? නෝන යක්ෂණීද? උත්තර දෙන්න ඔළුවෙන් හරි කමන්නේ දෙන්න. යක්ෂණීද? නෑ. මහත්තයා දෙයියද? ඒත් නෑ. ඔක සිදුවීම් දෙකක් විතරයි පේන්නේ. එකිනෙකට ස්වායත්ත. එකිනෙකට ස්වායත්ත කිව්වේ මේකයි අතර කිසි සම්බන්ධයක් නැති. මේ විශ්වයේ තියෙන සියලුම සිදුවීම් ඡේදනයේ අභිශුන්‍ය සිදුවීම. මතකද? ගණිතය ඉගෙන ගත්තා. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක. මෙයාටයි පොදු මොකුත් නැහැ. මෙහෙම එකක් නැහැ. සියලුම සිදුවීම්. අපිට හිතෙන්නේ ඔබ පවුල් කන්නේ කොහොමද කියලා මේක. කියන්නේ පවුලක් මම නේද? මහත්තයා නෝනා ළමයි ආච්චි අම්මා සීයා. ඔබට හිතෙන්නේ නැද්ද පින්වතුනි? මහා මුලාවකින් හින්දා ඔබ කරන්න පුළුවන්. නැත්තම් අඩුව තරමේ පින්වතුනි. කිසිම සිදුවීමක් මේ විශ්වයේ තියෙන එකිනෙකට සම්බන්ධ නැහැ. මහත්තයා හා කිව්වා නෝනා බෑ කිව්වා. ඔය දෙක කනෙක්ට් කරේ කවුද? ඔය දෙක කනෙක්ට් කළේ බහුභූත විසින්. ඒක භූතේ මොකද්ද? එතකොට එහෙම. සල්ලි දෙන්නද හිටියේ නැතු වෙන්නද හිටියේ?
සල්ලි දෙන්නද හිටියේ මහත්තයා? සල්ලි නොදෙන්නද හිටියේ? $5000ක් දෙන්නම් කිව්වා. නෝනා එපා කිව්වා. පස්සේ දවස් දෙන්නේ නැහැ කිව්වා. දැන් ඔබට හම්බුන්නේ නැහැ. මගේ ප්‍රශ්නේ. කලින් මහත්තයා දෙන්නද හිටියේ? අර දෙනවා කියපු වෙලාවේ දෙන්නද හිටියේ? මොකද කියන්නේ? පින්වතුනි බුදුදහමට ඔබ එනකොට යථාර්ථයට එනකොට ඔබට දෙන්නයි හිටියේ දෙන්නයි ඉන්නේ ඔන්න ඔය ව්‍යාකරණ තියෙන්නේ. ඔය අයින් කරන්න නෑ. මොකද විශ්වයේ ඔහොම ව්‍යාකරණ නෑ. දැන් ඔබ කියන්නේ මං නිවන් දකින්න කියලා හිතාගෙන ඉන්නේ. එතන මගේ හිත මොකද්ද කියන්නේ? බාහුවූත